කොහොමද ඔයාලට? මාමන්ට ශාලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද පාන්දර ඉඳන්ම වහිනවා. අද මම වෙනදට වැඩිය පාන්දරින් නැගිට්ටා. මොකද දන්නවද? අද ඉස්කෝලේ තියෙන දවසන්නේ. හැමදාම ඉස්කෝලේ ගෙනියන්නේ. එයාලටපත් එපාලුනේ. ඉතින් මං හිතුවා එයාලට ගෙනියන්න ඉන්දියාප්ප ටිකක් හදන්න ඕනේ කියලා. ඒ හින්දා වෙනදට වැඩිය ටිකක් පාන්දර නැගිට්ටා. ඉන්දියාප්ප හදන්න වෙලාව යනවනේ. ඉන්දියාප්ප තට්ටුවට මිල් කන්න කලින් මම මුලින්ම කරන්නේ පොල් තෙල් ටිකක් ගාගන්න එක. මොකද දන්නවද? එතකොට ඉන්දියාප්ප ඉක්මනට ලේසියෙන් පහසුවෙන් ගලව ගන්න පුළුවන් නේ. හාල් පිටි වලින් තමයි අද මම ඉන්දියාප්ප හදන්න හිතුවේ. හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන් නේ. පාන් පිටි වලින් හදනකොට පිටි තම්බන්නත් ඕනේ. මද රස්නේ වතුරෙන් අනා ගන්නත් ඕනේ. හරි පදමට ආවේ නැත්තම් ඉන්දියාප්ප හදන්න එපා වෙනවා. ඉතින් පාන්දරට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් හාල් පිටි වලින් ඇල් වතුරෙන් අනා ගන්නත් ලේසියිනේ. කවදාවත්ම හදලා නැති කෙනෙකුට උනත් හාල් පිටි වලින් ඉන්දියාප්ප හදා ගන්න හරි ලේසි. අතේ ඇලෙන්නේ නැහැ. මිරිකන්නත් ලේසි. තද ගතියකුත් නැහැ. හරිම ලස්සනට මිරික ගන්න පුළුවන්. මේ බලන්නකො කිසිම මහන්සියක් දැනෙන්නෙත් නැහැ. පාන්දර නැගිට්ටාම පොඩි බඩගින්නකුත් එනවනේ. කහට ටිකක් වැඩිපුර දාලා සීනි පොඩ්ඩක් අඩුවෙන් දාපු කිරි වීදුරුවක් බොන ගම මගේ අනිතර ටික මම කරගන්නවා. ඉන්දියාප්ප ටික තැම්බෙනකම් මම පරිප්පු හොද්දකුයි පොල් සම්බෝලෙකුයි හදාගන්න තමයි මේ හදන්නේ. කඩෙන් කෑම අරගෙන ළමයින්ට ඉස්කෝලේ ගෙන යන්න දෙනවට වැඩිය රසට පිරිසිදුව ගෙදරම හදලා දෙන්න පුළුවන් නේ. මට නම් මේ වැඩ ටික කරගන්න හරියටම පැයක් විතර වගේ තමයි ගියේ. උදෙන්ම නැගිටලා ආවම කුස්සිය තිබුණ විදියටම උයලා ඉවර වුණාමත් තියෙන නම් ඒවලේ මාස් කරගන්න ඕනේ. එතකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.
අපි ඉන්දියාප දෙන්නද? මට ටිකකුත් දාන්නද? සම්වල ටිකකුත් දාන්න. මෙතෙන්ට දාන්නද? අම්මත් මම පුතාට Yes.